my YouTube channel. අද මේ vlog එක ලස්සන vlog එකක් වේ. දැනටම 50ක් විතර ඔයාලා දන්නවා ඇති මොකද්ද මේ vlog එක කියලා. කයියෝන්න එන්නකො එහෙනම් මාත් එක්ක. මගේ A level කාලේ drama subject එකෙන් හම්බුණ තවත් හොඳ යාළුවෙක් තමයි මෙයා. ඉතින් අද මෙයාලා ගෙදර ගිහිල්ලා මේක පොයි දවසේ කරන vlog එකක්. ඒ වුණාට edit කරන්නේ දවස් දෙකක් විතර පහුණාට පස්සේ. එයාලා ගෙදර යනවා කියලා කිව්වට අපි ඔළුවේ කිසිම plan එකක් තිබ්බේ නැහැ අපි කොහෙද යන්නේ කියලා. ඒ වුණාට අපි plan කරපු නැති විදිහට අපිට ලස්සන place එකකට යන්න පුළුවන් වුණා. ඒ place එක මොන වගේද කියලා බලන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වනේ අපිට යන්න ඔළුවේ plan එකක් තිබ්බේ නැහැ කියලා. කොහෙද යන්නේ කියලා plan එකක් තිබ්බේ නැහැ. හැබැයි අපි හිතපුවත් නැති විදිහට අපිට දා අස්සන පන්සලක් හම්බුණා. ඔයාලට මේ තැන දැක්කහම ඉතින් මොන වගේද කියලා හිතා ගන්න පුළුවන්නේ. මමත් තාම හරියටම දන්නේ යනකම්ම මොකද මම ගිහිල්ලාම නැහැ. මේ පන්සලට යන්න තියෙන්නේ කැලයක් මැද්දෙන්. ගොඩක් දුර නැහැ චුට්ටක් දුරයි කැලයක් මැදින් තමයි යන්න තියෙන්නේ. තව විස්තර වීඩියෝ එක අගදී මම කියන්නම්. සිහිනයක් වගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මගෙන් මිදුනේ අන්තයක් නොදුටු නිල්හසේ පාවේ කඩදාසියක්සේ යන්නම් මගේ යාළුවා කියපු විදිහට මෙතන ඉස්සර නිදාන එහෙම තිබිලා තියෙනවා. ඒ නිසා මෙතනට කවුරුත් කාටවත් යන්න දෙන්නේ නැහැ. මං හිතන්නේ ඔයාලා විශ්වාස කරනවද මේ පන්සලට හාමුදුරුවෝ නමක්වත් නැහැ කියලා. ඒ කියන්නේ සෙනගුණත් වැඩි එන්නේ පොයි දවසකට ටිකක් එනවා ඇරෙන්න. එහෙම පන්සලක් මේක. මෙයා මාව මෙතනට එක්කන් යනකම් මං හීනකින්වත් හිතුවේ නැහැ මෙච්චර ලස්සන view එකක් මෙතන තියෙනවා කියලා. යාලට පේනව නේද මම වීඩියෝ එක මුල ඉඳන්ම මෙච්චර ලස්සන ප්ලේස් එකක් කියලා මෙතන කිව්වේ ඇයි කියලා. මේ හුළඟ මේ ගස් වලින් එන සුවඳ වෙලාවකට මට හිතෙනවා මං කොච්චර පින් කරලා තියනවද මං කොච්චර වාසනාවන්තද මේ දේවල් විඳින්න කියලා. මට තවටත් හිතා ගන්න අමාරුයි මෙච්චර ලස්සන තැනක් මෙහෙම හැංගිලා තියනවද කියලා. හැබැයි ඊට වැඩිය සතුටුයි මෙහෙම ලස්සන තැනක් මේ විදියට කිසිම වැරදි වැඩක් නොවීනට පරිස්සම් වෙලා තියෙන එක ගැන. මම ඔයාලට දෙයක් කියන්නද? ඔයාලා කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් කිසිම දෙයක් කරන්න එපා. ඒ කිව්වේ මම මේක කරොත් මට මේක හම්බෙයි. මම මේක කරොත් මට මේක ලැබෙයි කියන චේතනාවෙන් දෙයක් කරන්න එපා. ඇත්තටම ඊට වැඩිය හොඳයි ලැබෙන දෙයක් ලැබෙයිනේ වෙන දෙයක් වෙයිනේ කියලා අපි දේවල් සතුටින් කරනවා. මෙතන ගොඩක් දෙවිවරුන්ගේ පිළිම තියෙනවා. ඒවා තියෙන්නේ කැලේ මැද තනින් තන. ගොඩක් වෙලාවට පහන් එහෙම පත්තු කරන්න අමාරුයි. මොකද ගොඩාක් හුළඟ තියෙනවා. ඒ නිසා ඒව පත්තු කරන්න අමාරුයි ටක් ගාලා නිවෙනවා.
මට මේවා දැක්කම මතක් වෙනවා ඔය ඉස්සර ලංකාවේ කරපු ෆිල්ම් වල හැම අර ගවේෂණය කරන්න ගිය කට්ටිය කැලෑවල් මැද බුදුන් වැඳලා එහෙම කරපු ඒ සිද්ධි මතක් වෙනවා මේවා දැක්කම. ඉතින් අපි මෙතන සුද්ධ කරලා පහන පත්තු කරලා මල් පූජා කරලා ඔක්කොම කරලා ඉවරලා අර ගලක් උඩට ඇවිල්ලා එන chat එකක් දාගෙන අපේ දේවල් කතා කරා. මේ විදිහට ලස්සන අහසක් යට අපිට කාත් එක්ක හරි අපේ දේවල් මුණන්න තිබ්බනම් ඒ තරම් නිදහසක් කොහෙන්ද නේද? මේ vlog එකත් අදට ඉවරයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට ගොඩාක් thank you. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් bye bye.